සුබ දවසක් ඔබට. 2026 අලුතෙන් හඳුන්වා දෙන වාහන මොනවද? ඒවායේ මිල ගණන් කෙසේ වේද? ඒ වාහනවල ඇති විශේෂාංග මොනවද යන්න වාහන වෙළඳපළට ඍජුවම බලපාන බව ඔබ දන්නවද? විශේෂයෙන් ජපානය, ඉන්දියාව, චීනය, දකුණු කොරියාව සහ මැලේසියාව යන රටවල හඳුන්වා දෙන වාහන සහ ඒවායේ මිල ගණන්, එවැගේම ඒවායේ විශේෂාංග ලංකාවේ වෙළඳපළට නියත වශයෙන්ම බලපානවා. අපි අද මේ වීඩියෝවෙන් 2026 සහ ඉන් පසුව විවිධ වාහන නිෂ්පාදන සමාගම් විසින් හඳුන්වා දීමට නියමිත වාහන ගැන දැනගනිමු. ඔබ දැනටමත් මේ channel එකට subscribe කරලා නැත්නම් දැම්මම subscribe කරන්න. අපි මුලින්ම ඉන්දියානු මෝටර රථ නිෂ්පාදන සභාගම් විසින් හඳුන්වා දීමට නියමිත වාහන ගැන දැනගමු. ඔබ අප කවුරුත් දන්න පරිදි ඉන්දියාව ලෝක වාහන වෙළඳපළට ඍජුවම බලපෑම් කර හැකි රටක්. ඒ මක් නිසාද? ලෝකයේ අති දැවැන්ත මෝටර රථ නිෂ්පාදන සමාගම් වන එංගලන්තයේ ලෑන්ඩ් රෝවර්, ජගුවර් සහ දකුණු කොරියාවේ ඩේවූ යන සමාගම් වල වැඩිහිමිකාරත්වය ඉන්දියාවේ ටාටා සමාගම සතු තියෙනවා. ඒ වගේම විශාලතම වෙළඳපළක් වන ඉන්දියාව, ඒ වගේම ඉන්දියාවේ නිපදව වෙන බොහොමයක් නිෂ්පාදන දේශීය මෙන්ම කලාපීය හා ගෝලීය වෙළඳපළවල ඉලක්ක කරගෙන නිෂ්පාදනය කිරීමද ඉතා සුවිශේෂී ලක්ෂණයක්. ටාටා සියරා EV 2026 මෙය EV SUV රථයක් ලෙස මෙන්ම 1.5 litre turbo petrol engine එකක් සහිතව නිපදවීමට ටාටා සමාගම තීරණය කර තියෙනවා. panoramic sunroof එක ADAS level 2 පද්ධතිය සමග තිර 3ක අභ්‍යන්තර සැකසුම මෙහි විශේෂයි. Mahindra XUV 700 EV SUV. මෙම Mahindra SUV රථය විදුලි මෝටර රථයක් ලෙස නිෂ්පාදනය කරන අතර Mahindra සමාගම මේ දේශීය මෙන්ම ගෝලීය වෙළඳපළ ඉලක්ක කරගෙන නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂාංග ලෙස panoramic sunroof එක ADAS 2 පද්ධතිය, අභ්‍යන්තර තිර 3ක සැකසුම සහ self parking feature එක ඇතුළත් වෙනවා. 2026 දී මේ වෙළඳපළට ඉදිරිපත් කරන්න තමයි බලාපොරොත්තු. ADAS යනු sensors, cameras සහ radar වලින් සමන්විත රියදුරට සහාය වීමේ තාක්ෂණික පද්ධතිය. level 0 ඒ කියන්නේ no automation ඉඳලා level 5 full automation දක්වා වර්ගීකරණය කරලා තියෙනවා. level 2 කියන්නේ steering and speed පාලනය කරන ADAS level එක. Mahindra Global Pickup 2026 මෙම double cab නැත්නම් pickup රථය ඇමරිකානු රටවල් වල හඳුන්වන පරිදි ට්‍රක් රථය සුවිශේෂී වශයෙන් ඕස්ට්‍රේලියාව ඇතුළු වෙනත් ගෝලීය වෙළඳපළ සඳහා නිපදවන ලද කැබ් රථයක්. Maruti Baleno 2026 දී 1.2 litre සහ CVT ලෙස Maruti Baleno රථය වෙළඳපළට ඉදිරිපත් කිරීමට තීරණය කළා තියෙනවා. ඊළඟට අපි ජපානයේ නිෂ්පාදිත වාහන කෙරෙහි අවධානය යොමු කරමු. ජපානයේ නිෂ්පාදිත මෝටර රථ ලංකාවේ වෙළඳපළ තුළ සුවිශේෂී කැමැත්තක් මෙන්ම වෙළඳපළ උඩු යටු කිරීමට සමත් වූ වාහන වෙනවා. උදාහරණයක් ලෙස මේ වන විට Honda Vezel ඉතා විශාල ප්‍රමාණයක් වාහන වෙළඳපළ විවෘත වීමට පසුව ලංකාවේ විකිණී තියෙනවා. එමෙන්ම තරමක් දුරට අයිස් සහ හයිබ්‍රිඩ් මාදිලි වලටම පමණක් සීමා වූ ජපාන නිෂ්පාදකයින් වැඩි වශයෙන් EV සඳහා වන නැඹුරුවක් 2026 වසර වන විට දකින්නට පුළුවන් බවක් පේන්න තියෙනවා. තමෙන් අපි Nissan Leaf රථය ලෙස යොමු වෙමු. Nissan Leaf රථය ලංකාවේ අපට ඉතා සුපුරුදු EV රථයක්. 2010 වසරේ ප්‍රථමයෙන් නිපදවූ මෙම රථය 2011-12 වසරවල ඉතාමත්ම ප්‍රචලිත වුණා. ඒ මිලියන 4.5ක් පමණ මිලකට අලෙවි වූ අතර පසු කාලීනව එනම් 2017 දී පමණ එහි second generation වාහන වෙළඳපළට පැමිණියා. කෙසේ වෙතත් 2018 පමණ වන විට first generation වාහනවල බැටරි ක්‍රියාකාරීත්වය අඩුවීම සහ විවිධ සංකූලතා සමග first generation වාහනවල මිල රුපියල් මිලියනයකට වඩා අඩු වුණා. පසුව නැවතත් කොවිඩ් සමග පැමිණි ආර්ථික අර්බුදයත් එක්ක ඉන්ධන හිඟවීමත් සමග එය ප්‍රචලිත වුණා. third generation වාහන නැවත එකලස් වෙමින් පවතිනවා. වැඩි උසක්, තරමක විශාල ඉඩකඩක් සහිත ඇතුළත සහ සතපම් 300ක දුර පරාසයක් ගමන් කිරීමට ඇති හැකියාව සමග මෙම රථය නැවත 2026 දී වෙළඳපළට පැමිණෙනවා. 2026 Toyota Hilux Stamp මේ ඉතාමත් සරල අවම ඔප්ෂන් ඇති උපයෝගීතා ට්‍රක් රථයක්. සිංගල් කැප් එකක අවශ්‍යතාවය තවදුරටත් සරල කර ආසියානු කලාපීය රටවල භාණ්ඩ ප්‍රවාහනය සඳහා අත්‍යවශ්‍ය වාහනයක් ලෙස මේ 2026 දී හඳුන්වා දෙනු ඇත.
2026 Mazda 6e. Mazda 6 මේ දක්වා ICE එන්ජිමක් සමග වෙළඳපොළ තුළ ජනප්‍රිය වූ වාහනයක්. මෙම වාහනය LPF බැටරි එකක් සමග වෙළඳපොළට ඉදිරිපත් කිරීමට සියලු කටයුතු සූදානම් කර තියෙනවා. LPF යනු ලිතියම් අයන් ෆොස්ෆේට් යන්නයි. ලිතියම් අයන් බැටරි වර්ග 6ක් පමණ ඇති අතර අවශ්‍යතාවය අනුව මේ බැටරි විවිධ කර්මාන්තවල භාවිත වන අතර LPF මෝටර රථ සඳහා ඉතා යෝග්‍ය බවයි සැලකෙන්නේ. දෙදස් විසිහේ නිසාන් මැක්සිම මේ ප්‍රථම මෝටර් රථය ඇමරිකා එක්සත් ජනපදයේ නිපදවන අතර EV රථයක් ලෙස හඳුන්වා දෙනු ලබනවා. අශ්වබල 483ක් හෝ කිලෝවොට් 360ක් සහ නිව්ටන් මීටර් 801ක පමණ ව්‍යවහාරයක් ඇති මේ මෝටර් රථය 4E ෆෝස් මත පදනම් වූ all wheel drive රථයක්. කිලෝමීටර් 480ක පමණ පරාසයක් මේ මෝටර් රථය සපුරා තිබෙනවා. 2026 Infiniti Q70 Infiniti යනු නිසාන් මෝටර් සමාගම විසින් නිෂ්පාදනය කරන සුඛෝපභෝගී වාහන බ්‍රෑන්ඩ් එකක්. මෙය Q70 නමින් EV මාදලියක් ලෙස සැතපුම් 304ක පරාසයක් සමග නිෂ්පාදනය කර එළි දැක්වීමට බලාපොරොත්තු වන්නේ. හයිබ්‍රිඩ් සහ ICE ඔප්ෂන් එකක්ද මේකට තියෙනවා. ඊළඟට Nissan GT-R. Nissan Hyperforce මත පදනම්ව EV Nissan GT-R රථයක් ලෙස දැක්වීමට Nissan සමාගම තීරණය කළා තිබෙනවා. මේ හෝස් පවර් 1341ක් නිපදවීමට අපේක්ෂා කරන නමුත් සාම්ප්‍රදායික GT-R පාරිභෝගික පදනම මෙම EV වාහනය සඳහා කිනම් ප්‍රතිචාරයක් දක්වයිද යන්න සැකසහිතයි. කෙසේ නමුත් නිසාන්හි EV කෙරේ දක්වන නැඹුරුතාවය මේ මගින් පිළිඹු වෙනවා. Subaru Forester නව පෙනුමක් සහ විශේෂයෙන්ම අඟල් 9.3ක ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් සමග Subaru Forester නැවත 2026 දී වෙළඳපොළට ඉලෙ දක්වනවා ඇති. විශාල ටච් ස්ක්‍රීන් එකක් එක්ක ශබ්දයෙන් තොර ඇතුළත ආදී වැඩි දියුණු කිරීම කරලා වාහනයට හිමි සිමෙට්‍රිකල් all wheel drive රළු අවුට්ඩෝ හැකියාව එලෙසම පවතිනවා ඇති. 2028 Subaru WRX බලය උපරිම ලෙස උපයෝගී කරගන්න මෙවැනි කාර් රථ සඳහා EV අනුකූලතාවය සමග නිපදවීම පිළිබඳව සංකීර්ණ ගැටලු පවතින නමුත් නිෂ්පාදකයා EV කෙරෙහි ඇති නැඹුරුව මේ මගින් දැක්වෙනවා. මෙය ඔප්ෂන් එකක් විදිහට ICE එන්ජිම සහ මැනුවල් ට්‍රාන්ස්මිෂන් සමගද ඉපදවනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. Mazda Rotary Sport Car RX-7 බොහොමයක් නිෂ්පාදකයින් ස්පෝර්ට් කාර් EV කරන්නට බලාපොරොත්තු වන අතර Mazda Rotary Sport Car එක බ්‍රහ්මණ බල එන්ජිම සහිත ස්පෝර්ට් කූප් එකක් විදිහට නිර්මාණය කරමින් සිටිනවා. මේ RX-7 ලෙස වෙළඳපොළට 2026-27 කාල පරාසය තුළ මුදාහරිනු ඇති. Mazda MX-5 Miata Mazda MX-5 Miata රථය එහි සැලසුම සහ පාලනය වැඩි දියුණු කිරීම සඳහා හැසිරවීමට වඩා පහසු කිරීමට යෝග්‍ය වාහනයක් ලෙස වෙළඳපොළට පැමිණෙනවා ඇති. Lexus ESUV සැතපුම් 300ක් වූ කිලෝමීටර් 480ක් පමණ ධාවනය කළ හැකි සුඛෝපභෝගී කාර් රථයක් වන මෙය EV රථයක් ලෙස වෙළඳපොළට නිකුත් වෙනු ඇති. Lexus Electrified Sport Lexus සමාගම LFS සඳහා අනුප්‍රාප්තිකයෙකු ලෙස මෙම මාදිල්‍ය සංවර්ධනය කරන නමුත් එහි V10 එන්ජිමට සමාන EV බලයක් ලබා ගත යුතු තියෙනවා. LES රථය තප්පර 2කින් පැයට කිලෝමීටර් 100කට ළඟා වනු ඇති අතර එය කිලෝමීටර් 688ක පරාසයක් සහිතව එළි දක්වනු ඇති. 2026 Lexus IS EV 2006 දී Lexus IS වාහනයේ EV එකක් ලෙස එළි දැක්වීමට නියමිතයි. ද්විත්ව මෝටරයක් සහ all wheel drive පද්ධතියක් සමග Tenaga වේදිකාව මතින් මෙම SUV රථය නිර්මාණය වනු ඇති. 2026 Acura RSX EV Acura යනු Hondaහි සුඛෝපභෝගී වාහන පෙළයි. එය Hondaහි Asimo OS පද්ධතිය හරහා නිර්මාණය කර RSX යටතේ එළි දැක්වීමට නියමිතයි. SUV වෙනුවට කූපේ අනුභවය විලාසිතාවකට එළි දක්වනු
Prelude 2026 1980 සිට 90 දක්වා ස්පෝර්ට් කායකයක් ලෙස ප්‍රචලිත මෙය මෑත අතීතයේදී හයිබ්‍රිඩ් වාහනයක් ලෙස ප්‍රචලිත වී තිබුණා. 2026 මාදිලේ හයිබ්‍රිඩ් මාදිලයක් ලෙස Honda Civic අභ්‍යන්තරයට සමානව එළිදක්. Honda Zero Asimo OS පද්ධතිය හා නිර්මාණය කර සම්පූර්ණ EV රථයක් ලෙස වැඩි ස්වයංක්‍රීය කාර්ය සඳහා නිපදවනු ඇති. Afeela යනු SHM හෙවත් Sony Honda Mobility නමින් වෙළඳ නාමයක් සමග වෙළඳපළට ඉදිරිපත් කරන මෝටර රථයක්. හෝස් පවර් 482ක් සහ කිලෝමීටර් 480ක පරාසයක් සහිතව එළිදක්වනු ඇති. ඒ බොහෝ විට ADAS 5 එනම් සම්පූර්ණ ස්වයංක්‍රීය මෝටර රථයක් ලෙස එළිදක්වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. ඔබ මේ වන විටත් මේ YouTube channel එකට subscribe කරලා නැත්නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඊළඟට අපි මැලේසියාවේ නිෂ්පාදිත වාහන දෙස අවධානය යොමු කරමු. මැලේසියාව බොහෝ සෙයින් ජපානයේ මොටර රථ නිෂ්පාදකයන්ගේ සහායද සමග ඉතාමත් හොඳ තත්ත්වයේ මොටර රථ නිෂ්පාදනය කිරීමට පෙළඹුණා. Proton E-Mass 7 යනුවෙන් SUV රථයක් හඳුන්වා දීමට Proton සමාගම තීරණය කළා තියෙනවා. මෙය විදුලි SUV රථයක් වන අතර ප්‍රයිම් සහ ප්‍රීමියම් යනුවෙන් මාදිලි දෙකකින් ඉදිරිපත් කිරීමට තීරණය කළා තියෙනවා. ප්‍රයිම් කිලෝමීටර් 345ක පරාසයක්ද ප්‍රීමියම් කිලෝමීටර් 410ක පරාසයක්ද පාවිච්චි කළ හැකි. ඒ වගේම මෙහි E-Mass 3 යනුවෙන් කුඩා මාදිලියක්ද වෙළඳපොළට ඉදිරිපත් කිරීමට නියමිතයි. දකුණු කොරියානු මොටර රථ කර්මාන්තය ඇමරිකන් සහ යුරෝපීය වාහන නිෂ්පාදනය ආභාෂ්‍යයෙන් නිපදවන ලද වාහන වන අතර ඒවා යුරෝපය සහ වෙනත් වෙළඳපොළවල පහුගිය දශකය පුරා ඉතා ප්‍රචලිත වී තියෙනවා. Genesis GV60 Genesis යනු හුන්ඩායි සුඛෝපභෝගී වාහන වෙළඳ නාමයයි. EV රථයක් ලෙස හඳුන්වා දෙන GV60 හෝස් පවර් 700ක බලයක් ඇති කිලෝමීටර් 480ක පරාසයක් ඇතිව එළි දක්වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. මෙය 800 වෝට් ද්විත්ව මෝටර පද්ධතියක් සමග නිපදවනවා ඇති. හුන්ඩායි සුඛෝපභෝගී වෙළඳ නාමය වන Genesis GV90 500 horse power සහිතව කිලෝමීටර් 480ක පරාසයක් ඇති SUV රථයක්. 2026 Genesis X Convertible 2022 දී මෙය ලොස් ඇන්ජලිස්දී එළි දක්වන ලද අතර 2026 දී එය විදුලි වාහනයක් ලෙස එළි දැක්වීමට නියමිතයි. තවද මේ කන්වර්ටිබල් වාහනයක් වීම විශේෂත්වයක්. 2026 Kia EV3 Kia EV3 EV මාදිලිය සඳහා නවතම ප්‍රවේශයක්. මේ එක්වරක් චාර්ජ් කර කිලෝමීටර් 600ක් පමණ ධාවනය කළ හැකි පරිදි නිපදවා ඇති SUV රථයක්. මේ තරමක් විශාල EV7 EV9 යන මාදිලි වලින්ද එළි දක්වනු
ඇති 2026 කියා EV4 මේ දොර 4 මෝටර් රථයක්. මේ තනි මෝටරයක් සහිත ඉදිරිපස රෝදමගින් ධාවනය වන මෝටර් රථයක්. මෙය කිලෝමීටර් 368ක් වන පරාසයක් දක්වා ධාවනය කළ හැකි අතර මේ විශේෂත්වය වනුයේ මිනිත්තු 30කින් බැටරිය 80ක් ආරෝපණය කළ හැකිවීමයි. 2026 කියා EV8 මෙයද දොර 4 මෝටර් රථයක්. ද්විත්ව මෝටර් සහිත මෙම රථය all wheel drive වන අතර කිලෝවොට් පැය 113.2ක විශාල බැටරියක් සහිත වීම විශේෂත්වයක්. මේ කිලෝමීටර් 800ක පරාසයක් ධාවනය කිරීමට ඇති හැකියාව සමග නිෂ්පාදනය කරලා තියෙනවා. චීනයේ නිෂ්පාදිත මෝටර් රථ. චීනයේ EV වාහන නිෂ්පාදනයේ ඉදිරි පිම්මක් ගෙනලා තියෙනවා. චීන රාජ්‍යයේ EV නිෂ්පාදකයන් සඳහා දිරිගැන්වීම් ලබා දීමත් සමග දැනට EV මෝටර් රථ නිෂ්පාදකයන් 139 දෙනෙක් පමණ චීනයේ ඉන්න බව තමයි කියවෙන්නේ. චීනයේ නිෂ්පාදිත අයිස්කාර් PHEV මෙන්ම EV වාහනක් විශාල ප්‍රමාණයක් මේ වන විටත් ලංකාවේ බහුලව තියෙනවා. කල්පනාත්ම සහ අලවීන් පසු සේවය පිළිබඳව යම් පාරිභෝගිකයින් තවමත් කල්පනාකාරී වුවත් ඉතාම ඉහළ වාහන ප්‍රමාණයක් දැනට ලියාපදිංචි කරලා තියෙනවා. BYD Atto 2 රථය ගෝලීය නිර්මාණ අධ්‍යක්ෂ වුල්ෆ්ගැන්ග් ඊගර් විසින් මකර මුහුණ සහිතව නිර්මාණය කරලා තියෙනවා. මේ කුඩා SUV රථයක් වන අතර දැරිය හැකි මිලකට වෙළඳපළට හඳුන්වා දීමයි BYD හි අදහස. 2026 GWM Aura Good Cat මේ කිලෝවොට් 57.7ක LFP බැටරියක් සහිත හැච්බැක් රථයක්. මෙය කිලෝමීටර් 480ක පරාසයක් ඇති මෙහි ප්‍රභේද දෙකක් එනම් අල්ට්‍රා සහ GT ලෙස හඳුන්වා දෙනු ලබන ඇති අතර මෙහි My GWM ඇප් එක හරහා දුරස්ථ පාලන අංග සහ වොයිස් කමාන්ඩ් එකතු වනු ඇති. ඊළඟට අපි යුරෝපීය මෝටර් රථ දෙස අවධානය යොමු කරමු. Audi A5 e-tron විශාල ඉඩක් සහිතව හඳුන්වා දෙන මෙම A5 රථය EV රථයක් වන අතර ඩිජිටල් ස්ටේජ් ඉන්ෆෝටේන්මන්ට් පද්ධතිය හරහා වැඩි ආකර්ෂණයක් සහ ඩ්‍රයිව් ඇසිස්ටන්ස් තාක්ෂණික මෙවලම් සහිතව එළි දක්වනු ඇති. Audi A6 e-tron කාරෝපණයකදී කිලෝමීටර් 600ක් පමණ ධාවනය කළ හැකි වැඩි ඉඩක් සහිත මෝටර් දෙකකින් ධාවනය වන all wheel drive රථයක් ලෙස Audi A6 e-tron රථය හඳුන්වා දෙනු ඇති. 2026 Audi RS5 Avant PHEV ලීටර් 2.9ක V6 එන්ජිමක් සමග PHEV සැකසුමක් ඇති මෙම රථය හෝස් පවර් 600ක පමණ බලයක් ඇති මෝටර් රථයකි. විශාල අභ්‍යන්තර ටච් ස්ක්‍රීන් තිරයක් ඇති මෙම රථය BMW M3 Touring සහ Mercedes-Benz AMG C63S වැනි වාහන සමග තරඟ කිරීමට නියමිතයි. Audi TT 2023 Audi TT නිෂ්පාදනය අත්හිටුවන ලද නමුත් Audi TT EV රථයක් ලෙස හඳුන්වා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. BMW New Class EV කිලෝමීටර් 990ක් පමණ පරාසයක් සහිත 2026 EV crossover රථයක් ලෙස එළි දැක්වෙනු ඇත. 2026 BMW i3 දශකයකට පෙර හඳුන්වා දුන් i3 රථයට තරමක් වෙනස් වන මෙය සෙඩාන් රථයක් ලෙස එළි දක්වනු ඇත. මෙය rear wheel drive නැතිනම් පසුපස රෝදවලින් ධාවනය මෙන්ම all wheel drive නැතහොත් සියලු රෝදවලින් ධාවනය වන හැකියාවන් ඇති තෝරා ගැනීම සහිතව එළි දක්වනු ඇත. මුළු වින්ඩ්ෂීල්ඩ් එක පුරාවටම දෙවෙන head up display එකක් සහිතව එන මෙය iDrive X වටා කේන්ද්‍රගත වේ. 2026 IM8 EV රථයක් ලෙස පැමිණි මෙම රථය 2026 දී හයිබ්‍රිඩ් රථයක් ලෙස එළි දක්වනු ඇත. මේ 4 cylinder turbocharged එන්ජිමක් සමග හෝස් පවර් 591ක බලයක් නිපදවීමට නිර්මාණය වනු ඇත. මෙහි බලය දැනට පවතින හෝස් පවර් 369 හා සසඳන කල ඉතා විශාල වැඩිවීමක්. BMW iX3 2026 මෙය i3 සහ X3 අතර හමුවීමේ සම්දිස්ථානයකි. මේ EV රථයක් ලෙස කිලෝමීටර් 480ක පරාසයක් සහිතව වෙළඳපොළට මුදාහරිනු ඇත. වින්ඩ්ෂීල්ඩ් එක පළලටම විහිදෙන head up display එකක් සමග මේ පැමිණෙනු ඇත. Porsche Boxster EV මෙය Boxster 718 රථය EV රථයක් ලෙස හඳුන්වා දීමක් ලෙස සැලකිය හැකියි.
මේ හෝස් පව 1073ක් සහ කිලෝමීටර් 400ක පරාසයක් ඇති EV ස්පෝර්ට් කාර් එකක් ලෙස හඳුන්වා දෙනු ඇත. Volkswagen ID GTI Volkswagen ID GTI යනු අශ්වබල 223ක් නිපදවන කිලෝමීටර් 448ක් දක්වා පරාසයක් ඇතිව ධාවනය කළ හැකි මෝටර් රථයක්. මෙය Volkswagen Golf රථය හා සමාන පෙනුමක් ඇති. 2026 Mercedes AMG EV4 මෙය EQ වේදිකාව ඔස්සේ නිර්මාණය වූ අතර දැනට ශීත කාලගුණයේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනයට ලක්ව ඇති මෙය නුදුරු අනාගතයේදී වෙළඳපළට හඳුන්වා දෙනු ඇති. අතීතයේදී පෙට්‍රල් මත පදනම් වූ AMG ප්‍රථම වරට EV ලෙස එළිදක්වනු ඇත. Mercedes-Benz SL Mythos 2026 Mythos මේබැක්හි සුඛෝපභෝගීත්වයද අභිබවා යන ලෙස නිපදවීමට බලාපොරොත්තු වන අතර මෙම වාහන මාදලිය ආරාධනාවකින් පමණක් හිමිකාරත්වය ලබාගත හැකි Mercedes-Benz වාහනයක් වනු නියතයි. Mercedes-Benz CLA EV CLA EV රථය කිලෝමීටර් 662ක පරාසයක් ඇති ලෙස නිර්මාණය කර ඇති අතර 800 වෝල්ට් ප්‍රතිතාවයක් සමග නිපදවනු ඇත. Jaguar Electric Super GT කිලෝමීටර් 688ක පරාසයක් ඇති මෙම රථය බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත නව සුඛෝපභෝගී EV රථයක් වනු ඇත. Volvo ES90 මේ ස්වීඩනයේ නිෂ්පාදිත Volvo S90 රථයේ EV අනුවාදනයකි. මෙය කිලෝමීටර් 480ක පරාසයක් සහිත සෙඩාන් රථයක් වන අතර සුඛෝපභෝගී වාහන ලෙස වෙළඳපළ සඳහා නිපදවුවකි. Volvo EX60 මෙය X60 රථයම EV රථයක් ලෙස හඳුන්වා දීමකි. මේ සෙඩාන් කාර් රථයක් වන අතර රංගකාරී මිලක් සමග වෙළඳපළ තරඟ කිරීමට හඳුන්වා දෙනු ඇත. 2026 Polestar 5 Polestar යනු ස්වීඩනයේ නිෂ්පාදිත මෝටර රථ විශේෂයකි. Polestar 5 සෝපාසු මෝටර රථය නිපදවීමේදී සාම්ප්‍රදායික පැසසුම් වෙනුවට තාප බන්ධන හරහා සකසා ඇති අතරම ඇනෝඩීකරණය කරන ලද සැහැල්ලු යුනිබොඩි බරාඩු කරන ලද නමුත් ශක්තිය වැඩි කර නිපදවන ලද මෝටර රථයකි. 2026 Polestar 6 Polestar Volvo සන්නාමයෙන් නිදහස් වීමත් සමග නවතම වෙනස්කම් රැසක් එකතු කර ගනී. Polestar 6 EV මෝටර රථයක් වන අතර එය කිලෝමීටර් 480ක පරාසයක් සහ මෝටර් දෙකකින් සමන්විත හෝස් පවර් 880ක් බලයක් සහිත තප්පර 3.2කින් කිලෝමීටර් 100ක වේගයක් ළඟා කරගත හැකි මෝටර රථයකි. 2026 Citroen Basalt Dark Edition ප්‍රංශයේ නිෂ්පාදනය වන Citroen මෝටර රථයක් වන මෙය Dark Edition ලෙස හඳුන්වන්නේ මෙහි වහල කළු පාට වීමත් සමගයි. 1 ලීටර් ටර්බෝ එන්ජින් එකක් සමග කූපේ හැඩයට හිමිකම් කියන මෙම රථය ඉකොනොමි ක්ලාස් රථයක් වේ. 2026 Alfa Romeo Giulia ඉතාලියේ නිපදවන මෙම රථය EV රථයක් ලෙස එළිදක්වන අතර කිලෝමීටර් 400ක පරාසයක් සහ හෝස් පවර් 345ක බලයක් ඇතිව වෙළඳපළට ඉදිරිපත් කරනු ඇත. 2028 Alfa Romeo 4E මෙය 2027 වර්ෂයේ නිෂ්පාදනය සැලසුම් කර ඇති අතර EV Boxster ස්පයිඩර් වැනි කාර් රථ හා වෙළඳපළේ තරඟ කිරීමට නිර්මාණය කරනු ඇත. මේ 1960 දශකයේ ස්පයිඩර්හි ආభాෂයද ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. 2028 Maserati Quattroporte රථය 7th generation ලෙස හඳුන්වා දෙනු ලබන අතර මේ Maseratiහි එකම දොර 4 රථය ලෙස පවතිනු ඇත. මෙය Moderna නම් සාමාන්‍ය විශේෂාංග සහිත රථය සහ Fio ඉහළ විශේෂාංග ඇති රථයක් ලෙස හඳුන්වා දීමට නියමිතයි. Ferrari Electric Supercar නම් Ferrari EV කාර් එක ඉතාලියේ නිපදවන අතර ඉතා අධික බලයක් සහිත මෝටර රථයක් ලෙස මේ එළිදක්වනු ඇත. Lamborghini Temperio Lamborghini Hurricane යන මාදලියට විකල්පයක් ලෙස 5200cc V8 බල එන්ජිමක් සහිතව නිපදවන මෙම රථය all wheel drive සහිත වීම සහ හෝස් පවර් 920ක් සහ තප්පර 2.7කදී පැයට කිලෝමීටර් 100ක වේගයක් ළඟා කරගත හැකි වීම විශේෂත්වයක්. 2029 Lamborghini Lanzardo EV මේ Lamborghini ප්‍රථම EV රථය වන අතර මෙම රථය all wheel drive spaceship ආభాෂය සමග එන ටච් කන්ට්‍රෝල් පද්ධතියක් සමග එළිදක්වයි. මේ හෝස් පවර් 1340ක බලයක් ඇති මෝටර රථයකි. අපි දැන් ඇමරික එක්සත් ජනපදයේ නිපදවන වාහන කෙරෙහි අවධානය යොමු කරමු. 1887 දී ලෝ ප්‍රථම වාහනය ජර්මනියේදී නිපදවුවද ප්‍රථම වරට මහා පරිමාණයෙන් වාහන නිපදවීම ඇමරිකාවේදී සිදු වුණා. වසර 1901 දී
රැන්සම් ඕල්ස් ප්‍රථම එකලස් කිරීමේ පතයක් මත වාහන නිෂ්පාදනය ආරම්භ කළ අතර 1913දී ෆෝඩ් මොඩල් T මහා පරිමාණයෙන් නිපදවල ලෝකයේ බෙදා හැරීම සිදු කරා. අද වන විට ඇමරික එක්සත් ජනපදයේ මෝටර රථ නිෂ්පාදනය ලෝකයේ මෝටර රථ කර්මාන්තය කෙරෙහි ඍජු බලපෑමක් කිරීමට සමත් වී තිබෙනවා. 2026 Cadillac Vistique මෙය සීට් පේලි 3කින් සමන්විත මධ්‍යම ප්‍රමාණයේ EV SUV රථයක් වෙනවා. මෝටර 2කින් සමන්විත all wheel drive SUV රථයක් වන මෙය හෝස් පවර් 615ක බලයක් සහ තප්පර 3.7කින් පැයට කිලෝමීටර් 100ක වේගය ලබාගත හැකි අතර එක් ආරෝපණයකින් කිලෝමීටර් 480ක පරාසයක් ධාවනය කළ හැකි රථයක් වෙනවා. 2027 Chevrolet Bolt EV මේ ඉකොනොමි ක්ලාස් කම්පැක්ට් තරමේ EV රථයක් වන අතර දැරිය හැකි මිලකට හඳුන්වා දීමට Chevrolet සමාගම තීරණය කළා තියෙනවා. 2026 Chevrolet Corvette Zora දිවංගත Zora Acuz යන ප්‍රධාන ඉංජිනේරුවා විසින් ප්‍රථමයෙන් නිපදවනු ලැබූ Corvette EV වර්ගයේ මෝටර රථය 2026 දී එළි දක්වනු ඇති අතර එය හෝස් පවර් 1224ක් පමණ නිපදවනු ලබන අතර තප්පර 1.9කින් පැයට කිලෝමීටර් 100ක වේගයක් ළඟා කරගත හැකි පරිදි නිපදවනු ඇති. Ford Mustang Raptor Ford හි Raptor මාලාවට දැනටමත් F-150 Bronco සහ Ranger ඩබල් කැබ් එක ඇතුළත් වන අතර හෝස් පවර් 700ක 5200 ලීටර් V8 එන්ජිමක් සහිතව නිපදවන Ford Mustang රථයද Raptor රේන්ජ් එකට 2026 දී ඇතුළු කර එළි දක්වනු ඇත. Jeep Gladiator EV මෙම off-road Jeep රථය 2028 වන විට සම්පූර්ණ EV රථයක් ලෙස එළි දක්වනු ඇත. 2026 Jeep Grand Wagoner 4xe මේ PHEV රථයක් ලෙස එළි දක්වනු ඇති අතර රෝද 4ම ධාවනය වන දීප්ත මෝටර හරහා හෝස් පවර් 660ක් නිපදවන 3600cc V6 එන්ජිමකින් සමන්විත අධි බැලති SUV රථයක්. තප්පර 4.4කින් පැයට කිලෝමීටර් 100ක වේගයක් ළඟා කරගත හැකි පරිදි මේ නිපදවනු ඇති. Jeep Recon EV මේ සම්පූර්ණයෙන්ම EV රථයක් වන අතර Wrangler Jeep රථයේ ලක්ෂණ හා බොහෝ දුරට සමාන වූද මේ EV රථයක් ලෙසම එළි දක්වනු ඇත. හෝස් පවර් 600ක බලය කිලෝමීටර් 800ක පරාසය සමග මෙම රථය එළි දක්වනු ඇත. Jeep Wrangler Hybrid මේ දෙමුහුන් රථයක් ලෙස නවීකරණය වනු ඇති අතර අනිකුත් සියලුම ලක්ෂණ දැනට පවතින Wrangler රථයට සමාන වනු ඇත. Tesla's Next Generation Vehicle Platform Tesla සමාගම පිරිවැය අඩුවීම සඳහා දැනට පවතින higher voltage වාහන වෙනුවට වෝල්ට් 48 දක්වා අඩු වෝල්ටීයතාවකින් යුත් විදුලි පද්ධතියක් හඳුන්වා දීමට කටයුතු කරමින් සිටින අතර මේ පිළිබඳ නිශ්චිත කාල සීමාවක් තාම ඉදිරිපත් කර නැත. Tesla Cybercab මෙය ADAS 5 වෙනම් සම්පූර්ණ ස්වයංක්‍රීය මට්ටමේ වාහනයක් වන අතර මේ දෙදෙනෙකුට පමණක් ගමන් කළ හැකි රථයක්. 2026 Tesla Roadster EV මේ පැයට කිලෝමීටර් 400ක උපරිම වේගයකින් ගමන් කළ හැකි තත්පර 1.9කින් පැයට කිලෝමීටර් 100ක වේගයට ළඟා විය හැකි මෝටර 4ක් සහිතව නිර්මාණය වන අති නවීනතම Tesla මෝටර රථයකි. Rivian R2 EV මේ ඉකොනොමිකල් EV රථයක් ලෙස නිෂ්පාදනය කර එළි දක්වනු ලබන අතර තප්පර 3කින් පැයට කිලෝමීටර් 100ක වේගයක් ලබාගත හැකි වන පරිදි නිපදවා ඇත. ඔබ මේ දක්වා මේ channel එකට subscribe කරලා නැත්නම් මේ channel එකට subscribe කරලා අපි ඔබට අලුතින් ගෙන එන වාහන පිළිබඳ වූ දැනුම් සම්භාරය ඔබේ දැනුමට එකතු කරගන්න. නෑදෑ හිතමිතුරන්ගේ දැනුම වර්ධනය වීම සඳහා ඕන සමග මේක share කරගෙන මෙම channel එකට like එකක් දෙන්න. ස්තුතියි.